එන්ඩීලාලු YouTube channel එකට මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. කොට දවසකින් කෑම රෙසිපි අරන් එන්න නම් බැරි වුණා. එන්නකො මාත් එක්ක රෙඩි වෙන්න. හතු ව්‍යංජනයක් හදන්න. ඉස්සෙල්ලාම හතු ටික චීනියට කඩලා හොඳට සෝදලා මේකලා අරගන්න. ඊට පස්සේ මේකට ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, එනසාලට දෙකක් විතර සලලා අරගෙන එකතු කරගන්න. ඊට පස්සේ පොල් බෑවක කිරි අරගෙන මේකට හොඳට දියර කිරි ටිකක් එකතු කරන්න. ඊට පස්සේ මේක ලිපේ තියන්න. මතක වුණා මට කියන්න. ඔයාගේ රස අනුව හින්දා ගන්න. ඊට පස්සේ මේක ලිපේ විනාඩි 5ක් විතර තැම්බෙන්න ඇරලා මේකට බිත්තරයක් එකතු කරගන්න. හෝ මේ බිත්තරෙන් තමයි මගේ හතු ව්‍යංජනේ වෙනස් වෙන්නේ. හදලා බලන්නකො මේ විදිහට බිත්තරේ එකතු කරලා හොඳට හාම් කරලා විනාඩි 2ක් විතර ලිපේ තියලා ආර ඉතුරු කරගත්තු උපු පොල් කිරි ටික ඒකට දාන්න. බලන්නකො ඉතින් වෙනද හදන හතු ව්‍යංජන වගේද කියලා මේ විදිහට හදලා හරිම රසයි. හරිම වෙනස් විදිහේ හතු ව්‍යංජනයක් තමයි මේ. හැමදාම එක විදිහට කාලා ඉපා වෙලානේ. මේ විදිහටත් හදලා බලලා කාලා බලන්නකෝ. හොඳයි නම් මේ විදිහට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.